සමහර වෙලාවට අපි වටපිටාවේ අපිට හමු වෙන දේවල් කතා කරන මාතෘකා එව නැත්තම් ලැබෙන තෑගි මේවා බොහොම බාහිර දේවල්. බාහිර දේවල් වලින් ඔබේ ජීවිතය අලංකාර කරගන්න උත්සාහ ගන්න එපා. ඔබ ගොඩනගා ගන්න ඕනේ ආත්මිකව. ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමට පුහුණු කිරීමට ඔබ ඉඩ හරින්න. ඔබ කොතරම්නම් දවසට උත්සාහ ගන්නවද ඔබේ එක හොඳ ගුණාංගයක් වර්ධනය කරගන්න. වැරදි සිතුවිල්ලක් වැරදි පැතිකඩක් නැති කරගන්න ඔබ උත්සාහ ගන්නවාද? එහෙම නැත්නම් ඔබ වැරදි ගොඩක් එක්ක ඔබේ බාහිරය ලස්සන කරගෙනද තියෙන්නේ? බාහිරව ඔබ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. ඔබේ හදවත අපිරිසිදු නම්. එහෙමනම් මේ උත්හාන සමය තුල යේසුව ඔබව ගැලවීමක් කරා අරගෙන යන්නට දෙන්න ඔබේ මුළු ජීවිතයම ඔබේ හදවතත් මුළු සිතුවිලිත් එක්කම උන්වහන්සේ ඔබව වෙනස් කරනවාමයි. අපේ දේශ පිටයි.